හොඳයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ආයෙත් අලුත් vlog එකකින් හම්බුණා. ඉතින් මාසෙකමාරක් විතර තිබ්බා අපේ වැකේෂන් එක ඉවර වෙලා අද තමයි අහපව හොස්ටල් එකට ආවේ. අපේ රූම් එක ගොඩක් දූවිලි වැදිලා මකුල් තැල් බැඳලා ගොඩක් ජරා වෙලා තිබ්බා. ඉතින් දැන් අස් කරන්න යන්නේ. ඉතින් අපි අස් කරන ගමන් ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තර දෙන්න. පළවෙනි ප්‍රශ්නේ එන දාට මොකද්ද ඇඳන් ඉන්න ඕනි කියලා අහලා තිබ්බා. ඔයාලට කැම්පස් එකෙන් එවන ඊමේල් වල ඩ්‍රෙස් කෝඩ් එකක් මෙන්ෂන් කරලා නැත්නම් ඔයාලට එදාට ඔයාලා කැමති දෙයක් ඇඳන් එන්න පුළුවන්. ඒ කියන්නේ සුදුසු ඇඳුමක් ඇඳන් එන්න පුළුවන්. අපිටත් මොකද්ද ඇඳන් එන්න ඕනි කියලා ඒවල තිබුණේ නැහැ. ඉතින් අපිත් කැමති ඒවා තමයි එදා ඇඳගෙන ආවේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ හොස්ටල් වල රූම් වලට යාළුවෝ වැටෙන විදිහ. ඒක ඔයාලට කතා වෙලා එන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර අය කලින් අඳුර ගන්නවනේ ගෲප් වලින්. එතකොට ඔය Facebook එකෙන් එහෙම යාළුවෝ කලින් හම්බෙනවා. එතකොට ඔයාලට කලින් රූම් එකට 4 දෙනෙක් සෙට් වෙලා ඇවිල්ලා එහෙම රූම් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රූම්මේට්ලා නැහැ හොයාගන්න බැරි වුණා කියලා එහෙම ගැටලුවක් නැහැ. මෙහි ආවහමත් ඔයාලට 4 දෙනෙක් සෙට් වෙලා රූම් එකක් ගන්න පුළුවන්. අපි නම් අපේ ගෲප් වගේ තිබ්බා WhatsApp group. ඒකෙන් තමා අපි කලින් අපේ රූම් එකේ 3 දෙනයි මුලින් සෙට් වෙලා හිටියේ. ඊට පස්සේ අපි එක්කෙනෙක් මෙහි ආවට පස්සේ හොයාගත්තා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ මොනවාද ලෙක්චර්ස් අඳින්න ඕන ඇඳුම්? මේක ගොඩක් අය අහලා තිබ්බා. සමහර අය අහලා තිබ්බා අක්කේ බ්ලවුස් විතරද අඳින්න ඕනි, ගවුම් විතරද අඳින්න ඕනි, ටී-ෂර්ට් විතරද අඳින්න ඕනි කියලා. එහෙම ඇඳුම් වල ගැටලුවක් නැහැ. Taman කැමති දෙයක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඔය අහන්නේ ෆස්ට් ඉයර්ස්ලා මේ විදිහට අඳින්න ඕනද එහෙමද කියලානේ. එහෙම ගැටලුවක් නැහැ අපේ කැම්පස් එකේ. Taman කැමති දෙයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ අපේ හතරවෙනි ප්‍රශ්නේ මොනවාද ගේන්න ඕන කියලා. මම ඒකට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලා ඒක බලන්න. තව වවුනියා යුනිවර්සිටි එකට එන AMC හරි IT හරි ඩිග්‍රී එකක් කරන ළමෙක් නම් මම බිස්නස් ස්ටඩි එකේ ඉන්න අය ගැන නම් එහෙම වැඩිය දන්නේ නැහැ. ඔයාලා ඇප්ලයිඩ් සයන්ස් එකේ AMC හරි IT හරි ඩිග්‍රී එකට සිලෙක්ට් වෙලා තියෙනවා නම් ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේ ස්ටැක් තියෙනවා. ඉතින් ඒකට අපිට සයන්ටිෆික් කැල් එකක් ඕන වෙනවා. ඔයාලා ගාව තියෙනවා නම් කැල් එකක් අරන් එන්න. ඊළඟ ප්‍රශ්නේ ගොඩක් අය අහලා තිබ්බා අපි එද්දී නවතින්න බලාගෙනද එන්න ඕනි කියලා. ඒක මට ඔයාලට හරියටම කියන්න බෑ. අපි රෙජිස්ට්‍රේෂන් එක කරලා ඉවර වුණාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ අපිට මේල් එවනවා. ඒ මේල් එකේ තියෙනවා ඔයාලා එන්න ඕන නවතින්නද එන්න ඕනි එහෙම කියලා. ඒ කියන්නේ අපිට නම් තිබ්බේ හැමදේම එවලා තිබ්බා මෙදාට මේ දේ කරන්න මෙදාට මේ දේ කරන්න කියලා. ඒ කියන්නේ ඇජෙන්ට් එකක් එවලා තිබ්බා. එතකොට අපිට රෙජිස්ට්‍රේෂන් එක කරලා ඉවර වුණාට පස්සේ එදාට පහුවදා ඉඳන් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. එතකොට අපි නවතින්න බලාගෙන තමයි ආවේ. ඒ හින්දා ඒක ඔයාලා යුනිවර්සිටි එකෙන් එවන හැම ඊමේල් එකක්ම කියවලා බලන්න. එහෙම නැතුව මට ඔයාලට කියන්න බෑ එදාට නවතින්න බලාගෙන එන්න කියලා. ඊළඟ ප්‍රශ්නේ බෝට් රවුන්ඩ් එකෙන් එන අයව ගන්නේ පහුවෙලාද කියලා. ඒ ගැන නම් දන්නේ නැහැ. ඔයාලා යුනිවර්සිටි එකට කතා කරලා බලන්න. ඒ වගේම ඔයාලට මේල්ස් ඇවිල්ලා ඇති. නැතෝ හරියටම කියන්න බෑ. ඔයාලට තියෙන ගැටලු යුනිවර්සිටි එකට කෝල් කරලා අහන්න පුළුවන්. එයාලා ඒවට ආන්සර්ස් දෙනවා. ඒ නිසා මොනාම හරි තිබ්බොත් ඔයාලා යුනිවර්සිටි එකට කෝල් කරලා බලන්න. හරි එහෙනම් අදට ප්‍රශ්නේ ඉවරයි. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්න වලට තමයි අද උත්තර දුන්නේ. ටික අස් කරලා ඉවර වෙගෙන එන්න. ඊට පස්සේ ටිකක් අස් කරලා ඉවර වෙලා මේ ගෙදරින් ගෙනාවු බත් එක කන්න යන්නේ. අපි මාස ගානකට කන හොඳම කෑම තමයි මේ. මොකද ආයේ ගෙදර යන්නේ අපිට නිමාඩුවක් හම්බුනාම විතරයි. ගෙදරින් ගේන බත් එක ගොඩක් ලොකුවට තමයි ගේන්නේ. මොකද රූම් එකේ අයයි තව වෙන අහල පහල රූම් වල ළමයින්ටත් එන්න කියලා තමයි අපි කෑම කන්නේ.
අවසාන කෑම මාස දෙක තුනකට. මොකද ආදි කියන්නහලු. මොකද්ද මේ මාස ගානකට කන හොඳම කෑම. ඔක්කොම වැඩ ඉවර නිසා මාසෙකින් විතර දැකපු නැති යාළුවෝ බලන්න යමුද? යාළුවෝ මාසෙකින් විතර දැක්කේ නෑ. වැකේෂන් මාසෙකට වැඩිය තිබුණා. අපි යාළුවගෙන් පොඩි ප්‍රශ්නයක් අහලා බලමු. පළවෙනි සෙම් එකේ වුණ වැරද්දක් කියන්නේ කියලා අහලා බලමු. මම කියන්න නිකටව මට උනේ මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ කල් තියනවා කියලා හිතපු එක. ඒ කියන්නේ ඒ දිනෙන්ද වැඩ දිනෙන්ද නොකිරීම. අපි දැන් අපේ රූම් එකේ ඉන්නවා. මයි කාමරේ. ඔයා කියන්නේ පස්සෙන් කියුනේ වැරද්ද? මනුලිත් එක්ක එකම කාමරේ. මනුලිත් එක්ක එකම කාමරේ. ඒක නම් බොරුවක්. ඒක තමයි මම කරපු ලොකුම වැරද්ද. රූම තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. අපි දැන් යන් අපේ ඉස්සරහ ගෙදරට. අයාල කෑම කනවා. පළවෙනි සෙම් එකේ වුණ වැරද්දක් කියන්නේ. පළවෙනි සෙම් එකට ආපු එක. ඔයා මක්කම ඉඳපන්. උඹ කියපන් එතක. දෙවෙනි සෙම් එකේ නම් හැදෙනවා කියලා හිතුවේ. Music. පොල්ලේ දාත් එක. සිරාවටම ඉලාවන. දැන් සෙකන්ඩ් සෙම් එකේ නම් කොල්ල නැද්ද කියන්නේ? නෑ. ඊළඟට අපි යන්නේ රෙපීගේ කාමරේට. එනවා. මේ මෙයා නම් මතකයිනේ කලින් එකෙත් හිටියනේ. ආව ඉතින් හැමෝටම මතක තියෙනවනේ. පළවෙනි සෙම් එකේ වුණ වැරද්දක් කියන්නේ. අනිත් සෙම් එකේ වැරද්දක්. රෙපී අපේ රූම් එක දාවක තමයි ලොකුම වැරද්දකට උනේ. මොකද හැමදාම ප්‍රශ්න විතරයි අපිට. ප්‍රශ්න විතරයි. ප්‍රශ්න විතරමයි. බැජ් එකෙන් ප්‍රශ්න මේකට එන්නේ. ප්‍රශ්න එන්නේ අපේ රූම් එකට මේක හරි ප්‍රශ්න. මොකද එයාට ප්‍රශ්නම එයාට එයාගේ ප්‍රශ්න ඔයාට. නෑ මට ප්‍රශ්නයක්ම නෑ. මොකද එයාගේ ජීවිතේ ප්‍රශ්නයක්. අපි රෙපීගෙන් අහලා බලමු ඇත්තද කියලා. ඊළඟ මේ ගිය සෙම් එකේ එදිනදා කරේ නෑනේ. ඊට පස්සේ කියලා දැන් එදිනදා වැඩ කරන්න පටන් ගත්තා අදම පටන් ගත්තා අද වැඩ ටික කරලා ඉවර කරා. අදම පටන් ගන්න. පළවෙනි දවසේම පටන් ගන්න. ඊට පස්සේ අපි යන්නේ වොෂ්රූම් එකට එහා පැත්තේ තියෙන කාමරේ. ඔයාලට වොෂ්රූම් එක පෙන්වන්නම්. මේ වගේ වොෂ්රූම් දෙකක් තියෙනවා ෆ්ලෝ එකකට. මේ නාන ඒවා මේ සිංක් එතකොට මේ තියෙන ටොයිලට් මේ වගේමයි අනිත් පැත්තත් එකපාර එක පැත්තක 6 දෙනෙන්ට වොෂ් දාන්න රෙදි හොදන්න පුළුවන්. අපි දැන් යන් අර කලින් වීඩියෝ බැඩ් ටොප් කිව්වේ එයාලගේ රූම් එකට. හිරු දෙහින් ගන්න මේ වීඩියෝ එකක් කරනවා. පළවෙනි සෙම් එකේ වුණ වැරද්දක් කියන්නේ. පළවෙනි සෙම් එකේ උනේ නම් මේ අපි සේරම ලේසි කියලා හිතාගෙන පොතක්වත් අරන් ගියේ නෑ. ඒක තමයි මං කරපු එක වැරද්ද මේ වාරේ නම් දැන් මේ දැන් ඉඳන් වැඩ කරනවා. හැමෝම අද පටන් ගන්නවා. අදින්න පටන් ගත්තා. ආයෙ නම් ඒ වැරද්ද කරන්න ඕනේ. දැන් හැදිලා ඉන්නේ. මේ හැදිලා ඉන්නේ. ඔයා කියන්නේ මේ බැඩ් ටොප් කලින් වීඩියෝ එකේ. ඔව් එම්ම බෑස්ටොප් කියලා අන්න එතනම දැම්මට මම එහෙම නෑ. තේරුම් ගන්න. මම රිපීට් ලියන්නේ ඔයාලා එක්කෙද්දි ඔයාලා මොකුත් හිතන්න එපා. දැම්ම කියලා තියෙන්නේ. දැම්ම කියලා තියෙන්නේ. ඔය බොරු අන්නට නම දානවා කියලා ඒවට රැවටෙන්න එපා. ඒත් ඒක මුළු බැච් එකම රිපීට් ලියන්න දාගෙන. ඔව් ඔයාලත්
ඒවත් එක්කයි බෑස්ටොප් එකම ඉතර ටික දැන් වැඩක්ද කියන්නේ වැරද්ද ඉතින් මොකක්ද අපි වැඩ කරේ නා අපි දේශයෙන් හිතුවා සබ්ජෙක්ට් අපි මෙච්චර හිතුවේ ඒ උනාට මෙච්චරක් තිබ්බා මේ බලන්න මේ ටයිම් ටේබල් එක හදලා තියෙනවා. දැම්ම අපි නම් අපි සේරම හදලා ඉවර වෙලා 1 2 එකේ නම් හොඳ ළමෙක් වෙනවා කියලා හිතාගත්තා. හරිම හොඳ ප්‍රාර්ථනාව. ඔයත් එහෙමයි නේද? මාත් එහෙමයි යාළුවා හිතන්නේ අපි සේරම එකතු වෙලා දැන් වැඩ කරන්න යන්නේ අපි ඔයගොල්ලන්ට කියන්නේ කවදාවත් කිසිම දෙයක් හැමදේම අමාරුයි. ඒ ඉන්න මුලින්ම හැමදේම කරන්න. ලේසි නෑ. මාත් කියන්නේ එච්චරයි. බයි. 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 thank you. Okay. ඊට පස්සේ අපි යන්නේ අපේ රූම් එකට එහා පැත්තේ රූම් එකට. මේ අපේ රූම් එක එහා ගෙදරට එනවා. Hi. මෙයාගෙන් ගමු එකටම. ඕනේ පළවෙනි සෙම් එකේ උන වැඩක්ද කිය? මේ උගන්නද්දි මේ තේරෙන්නේ නැති ඒවා මේ පස්සේ වීඩියෝ බලලා ඉගෙන ගන්නවා කියලා එහෙම හිතාගත්තා. එදිනෙදා වැඩ එදිනෙදා නොකිරීම. හිතාගත්ත තාම ඉතින් ඉගෙන ගන්න බැරි වුණා. ඒ ටික දැන් දෙවෙනි සෙම් කතාව. එමෙ හිතාගෙන එපා ඉතින් එදාම මෙටික් කරලා ඉවර කරන්න. ඒක ලේසි. අයියා කියන්නේ කවදාවත් ස්ට්‍රෙස් මකා ගන්න කියලා ෆෝන් එක නම් බලන්න. Well, if I'm going out, I'm... දැනුත් කරන්නේ. ඒක තමයි කියන්නේ. අය කරන්න එපා කවදාවත්. නෑ ඔයා කියන්නේ පාඩම් කර කර ඉඳි විනාඩි 5ක් නිදා ගන්න යන්න එපා අඬට. A few moments later. හරියටම. ඔබව ඉෂාරි ආශ්‍රය කරපු එක තමයි මම වඩාන්නේ. Wait a minute. Who are you? අබෝරු කියන්න බබා. මේ අපේ කාමරේ එහා ගෙදර මේ. බයි. එහා පැත්තට වැටුණත් හරි කෙරුණා. අනේ. දැන් එයාලගේ ගෙදරට ඉස්සරහ ගෙදරට යන්න. Hi. හයි. First sem එකේ වෙන වැඩක්ද කිය? ෆස්ට් සෙම් එකේ වෙලාවට ලෙක්චර්ස් ගියපු එක. මේකේ වෙලාවට ලෙක්චර්ස් ගියපු එක. වෙලාවට lectures ගියපු. වෙලාවට ගියපු. ස්ටඩි එක ගෙදර ගිය එක. ගෙදර ගිහින් පාඩම් කරේ නෑම. නෑ හරි. ගමුණ දාලා ගියපු එක. ඔයා කියන්නේ මෑ නම් මතකයිද? හලෝ මේ සෙම් මේ ෆස්ට් එකේ කරපු ලොකුම වැරද්ද තමයි මම මේ රූම් එක තෝරගත්තු එක. ෆස්ට් ඉයර් එකට මීට් අප් එකට ගිහිල්ලා කවදාවත් රූම් එකක් කලින් සෙට් කරගන්න එපා ළමයිනේ. ෆස්ට් ඉයර් එකම කියලා වෙනවා. එච්චරයිනේ. බයි. බයි. බයි යගරන්නේ නැද්ද? ඒ ළමයා ලැජ්ජ. මණි මහපලකට ඉන්නේ. මහපොළ සතුට. ක්ෂණික ගිණුම් වලට සල්ලි එන්නේ කියලා. ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. ඉතින් සාරාංශයක් විදිහට ගත්තාම හැමෝටම වෙලා තිබ්බේ එදිනදා වැඩ එදිනදා නකරුප් එක. ඉතින් ඔයාලත් කැම්පස් එකදී එදිනදා වැඩ එදිනදා කරන්න. එහෙනම් අදට ගිහින් එන්න වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා හැමෝටම ආදරෙන් මතක් කරනවා.